ඇනිලිඩා වංශය කියන්නේ පෘථිවිසත්ව පරිණාමයේ හරිම සුවිශේෂී කඩයිමක්. නිකම්ම ඛණ්ඩණය වෙච්ච සිරුරක් තියෙනවා කියන එකටත් වඩා එහා ගියපු අද අපි මේ දකින සංකීර්ණ ජීවීන්ට පදනම වැටුනේ කොහොමද කියන එක ගැනයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. මේ ජීවීන්ගේ පැවැත්ම එකවර අවබෝධ කරගන්න අපිට මූලාශ්‍රයක් විදිහට ලැබිලා තියෙන මේ සවිස්තරාත්මක සටහන ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම මේගොල්ලෝ ජීව විද්‍යාත්මකව මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. ඉතින් මේ ගවේෂණය අපි ප්‍රධාන වංශ පහක් යටතේ තමයි කරන්නේ. ඒ තමයි පරිණාමික පළමුවීම්, එයාලගේ වාසස්ථාන හා දේහය, ස්නායු පද්ධතිය, විශේෂ ව්‍යුහයන් සහ අවසාන වශයෙන් බහිස්රවය හා උදාහරණ. හරි. අපි මුලින්ම බලමු මේ ඇනලිඩාවන්ගේ පරිණාමික පළමුවීම් කියන කොටස. මොනවද මේගොල්ලෝ ලෝකෙට මුලින්ම ගෙනාපු දේවල්? සටහනට අනුව පේන විදිහට ඇනලිඩාවන් තමයි ප්‍රධාන ලක්ෂණ තුනක්ම ජීවි ලෝකෙට මුලින්ම හඳුන්වා දීලා තියෙන්නේ. ඒ තමයි සත්‍ය සීලෝමයක් දරන එක, ඒ වගේම පැහැදිලි ශීර්ෂණයක්, එහෙමත් නැත්නම් හිසක් නිර්මාණය වීම සහ මුල්ම ශ්වසන ව්‍යුහ ඇතිවීම. හිතලා බලන්න මේක සත්‍ය පරිණාමයේ කොයිතරම් ලොකු පෙරලියක්ද කියලා. මේවා අතරින් අතිශයින්ම වැදගත් කඩයිමක් තමයි සත්‍ය සීලෝමය කියන්නේ. සරලවම කිව්වොත් මේක තරලයකින් පිරුණු අභ්‍යන්තර කුහරයක්. මේක නිකම්ග කම්පන අවශෝෂකයක් වගේ වැඩ කරනවා විතරක් නෙවෙයි, අභ්‍යන්තර අවයවවලට නිදහසේ වර්ධනය වෙන්න ඕන කරන ඉඩකඩත් හදලා දෙනවා. ඇත්තටම ජීවීන්ට වඩා සංකීර්ණ වෙන්න මේකෙන් ලැබුණේ පුදුම තල්ලුවක්. ඊළඟට අපි දෙවෙනි අංශයට යමු. ඒ කියන්නේ මේ ජීවීන්ගේ වාසස්ථාන හා දේහය ගැන කතා කරන්න. පැහැදිලිවම පෙන්වලා දීලා තිනෝ මොවුන්ගේ වාසස්ථාන කලාප තුනකට ව්‍යාප්ත වෙලා තියෙන විදිහ. ඒ තමයි ලවණ සහිත කරදිය, මිරිදිය පද්ධති සහ තෙත් භෞමික පස. ඉතින් මේකෙන් අපිට එක දෙයක් පැහැදිලි. ඒ තමයි මේ ජීවීන් හරිම සාර්ථකව විවිධ පරිසරයන්ට හැඩගැහිලා තියෙනවා කියන එක. දැන් එයාලගේ දේහය හැඩේ ගත්තොත් ප්‍රධාන ලක්ෂණ දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මොවුන් ත්‍රිපස්තර ජීවීන් වෙන එක. අනිත් එක තමයි ඊටා පැහැදිලිව පේන්න තියෙන ඛණ්ඩනීය වෙච්ච සිලින්ඩර් ආකාර දේහය. ඇත්තටම මේ ඛණ්ඩනීය වීම තමයි ඇනලිඩාවන්ගේ අනන්‍යතාවය කියාපන්න ප්‍රධානතම සාධකය වෙන්නේ. හැබැයි මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ තමයි මේ වගේ එකම ඛණ්ඩ නැවත නැවත පිහිටන දේහයක් තියෙන ජීවියෙක් කොහොමද Taman අවට තියෙන සංකීර්ණ පරිසරය සාර්ථකව ග්‍රහණය කරගන්නේ? ඒ වගේම ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න තමයි අපි මේ විග්‍රහයේ තුන්වෙනි අංශයට එන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පුදුමාකාර විදිහට දියුණු වෙච්ච ස්නායු පද්ධතිය. ඇනලිඩාවන්ගේ තොරතුරු සකසන ප්‍රධාන මධ්‍යස්ථානයේ විදිහට ක්‍රියා කරන්නේ පෘෂ්ඨීය මස්තිෂ්ක ගැන්ග්ලියම කියන ව්‍යුහයයි. සරලවම කිව්වොත් මේක හරියට මේ ජීවියාගේ ප්‍රාථමික මොළයක් වගේ. අවට පරිසරයෙන් එන සංඥා තේරුම් ගන්න මේක ගොඩක් උදව් වෙනවා. හැබැයි මෙතන තියෙන මාරම සිත්ගන්න අසුළු කාරණාව ඒක නෙවෙයි. මේ මොළයක් වගේ තියෙන ව්‍යුහය වලයාකාර සම්බන්ධක හරහා උදාරිය ස්නායු රැහැනකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මනස් සම්බන්ධීකරණය හරහා තමයි අර දිග ඛණ්ඩණය වෙච්ච දේහයේ හැම කොටසක්ම යාලා කන්ට්‍රෝල් කරන්නේ. ඇත්තටම මේක සංකීර්ණ ස්නායු පද්ධතියකට වැටුණු නියම අඩිතාලමක් කිව්වොත් හරි. හරි. දැන් අපි හැරමු හතරවෙනි කොටසට. ජීවත් වෙන්න එහෙමත් නැත්නම් පැවැත්ම වෙනුවෙන් මේ ජීවීන්ට තියෙන විශේෂිත ව්‍යුහයන් මොනවද කියලා අපි දැන් බලමු. අපේ සටහනට අනුව එකෙක් නිශ්චිත කාර්යයන් කරන්න නිශ්චිත අවයව යාලට තියෙනවා. උදාහරණයක් විදියට අංගපාදිකා ගත්තොත් ඒකෙන් ශ්වසනයට වගේම සංචරණයට උදව් කරනවා. ඒ වගේම දැඩි කිඳිහව දෘඩ රෝම පාදිච්චි කරන්නේ සංචරණයට. අනිත් එක තමයි ශූෂකර. ඒ වයින් සංචරණයට අමතරව ආහාර ලබා ගන්නත් උදව් වෙනවා. පරිසරයට හැඩගැහෙන්න මේක නියම උදාහරණයක් නේද? ප්‍රජනනය ගැන කතා කරද්දී මෙවුල හරහා සිද්ධ වෙන හරිම අපූර්ව පියවර තුනක ක්‍රියාවලියක් සටහනේ පැහැදිලි කරලා තියෙනවා. මුලින්ම මඩියක් වගේ බීජ කෝෂයක් ශ්‍රාවය කරනවා. ඊට පස්සේ ඒක ඇතුලේ බිත්තර තන්පත් කරනවා. අවසානයේදී සංශ්ලේෂණය සිද්ධ වෙලා වඩේ සම්පූර්ණ වෙනවා. එයාලගේ අනාගත පරම්පරාව සුරක්ෂිත කරන්න තියෙන මනාව සැකසුණු ක්‍රමවේදයක් තමයි මේක. දැන් අපි අපේ ගවේෂණයේ අවසාන කොටස, ඒ කියන්නේ 5 වෙනි අංශයට ඉවිල්ලා තියෙන්නේ. මේකෙදි අපි බහිස්රාවය ගැන වගේම අපිට හුරු පුරුදු උදාහරණ කීපයක් ගැනත් කතා කරනවා. අපද්‍රව්‍ය බැහැර කරන්න, ඒ කියන්නේ බහිස්රාවය වෙනුවෙන් මේ ඇනලිඩාවන් පාවිච්චි කරන්නේ වෘක්කිකා කියලා හඳුන්වන විශේෂ නාලාකාර අවයව පද්ධතියක්. තමන්ගේ ඛණ්ඩණය වෙච්ච දේහයේ ඇතුලේ තියෙන අපද්‍රව්‍ය ඊටාම කාර්යක්ෂමව පෙරලා අයින් කරන්න මේ වෘක්කිකා උදව් වෙනවා.
දේහියේ අභ්‍යන්තර සමතුලිතතාවයේ තියාගන්න එක එයාලට කොච්චර වැදගත්ද කියන එක මේකෙන් තේරෙනවා ඇතිනේ. අපි මේ කතා කරපු හැම සංකීර්ණ ලක්ෂණයක්ම අපිට එදිනෙදා දෙකින ලැබෙන උදාහරණ තුනකින්ම පැහැදිලි වෙනවා. ඒ තමයි පසු සාරවත් කරන ගැඩවිලා, ඒ වගේම ලේ උරා බොන කූඩැල්ලා සහ කරදිය පරිසරයේ ඉන්න වැරහැලි පණුවා. බලන්න මේගොල්ලෝ ඔක්කොම එකම වංශයක වුණාට එයාලා අතර තියෙන විවිධත්වය කොච්චරද කියලා. ඉතින් මේ සමස්ත කතාව දිහාම බැලුවම අපිට අනිවාර්යයෙන්ම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. සත්‍ය සීලෝමයක්, ඒ වගේම මොලයක් වගේ ක්‍රියා කරන ගැංග්ලියමක් සහ ලෝකෙ පළවෙනි ශ්වසන ව්‍යුහයක් වගේ මේ මූලික දේවල්. අද අපි දකින උසස් ජීවීන්ගේ අති විශාල සංකීර්ණත්වයට එදා මාවත හැදුවේ කොහමද? මේ පරිණාමික ගමන ගැන තවදුරටත් හොයලා බලන්න මේක ඔයාලට කදිම ආරම්භයක් වේවි.